JLPT exam එක ගැන පොඩි අප්ඩේට් එකක් දෙන්න ආවේ. ඉතින් අද ඔයගොල්ලෝ දන්නවා ජපානයේ ඇතුළු බොහෝ රටවල JLPT exam එක පැවැත්වුණා. නමුත් ජපානයේ exam කරපු ගොඩක් අය ශික්කකු කරලා එහෙම නැත්නම් රෙඩ් කාඩ් දීලා ශාලාවෙන් එළියට දාලා තියෙනවා කියලා ආරංචියක් ආවා. ඉතින් එහෙම මෙසේජස් ප්‍රමාණයක් මට ගොඩක් ඇවිල්ලා තියෙන නිසා අද අපි කතා කරමු JLPT එකේ මොකද්ද මේ rules වෙනස් වෙලාද මොනවද වෙනස් වෙලා තියෙන්නේ ඇයි මෙහෙම වෙලා තියෙන්නේ කියන එක ගැන අපි අද කතා කරමු. මුලින්ම කිව්වොත් එහෙම මොකද්ද මේ ශික්කකු කරනවා කියලා කියන්නේ? ශික්කකු කරනවා කියලා කියන්නේ ආ විභාගයේදී මොකක් හරි වාගේ අතින් වැරදක් වුණොත් එහෙම ඔයාව ඒකේ ඒ විභාගයේ නීති රීති පිළිපැද්දේ නැත්තම් කියලා ඒගොල්ලෝ ශාලාවෙන් ඉවතට දාන සිස්ටම් එක. එහෙම නැත්නම් ඒක සස්පෙන්ඩ් කරනවා කියලා කියන එක තමයි ශික්කකු කරනවා කියලා කියන්නේ. ඉතින් මෙතෙන්දි මේ වෙලා තියෙන්නේ ගොඩක් ළමයින්ට ඇත්තටම කිව්වොත් එහෙම ෆෝන් එක දාන්න කවරයක් දෙනවා. ඉතින් ඒ කවරේට ෆෝන් එක දාලා ෆෝන් එක ඇලෙව්වේ නැහැ කියලා කිහිප දෙනෙක්ව ශාලාවෙන් එළියට දාලා තිනවා රෙඩ් කාඩ් දීලා. ඒ වගේම තමයි ෆෝන් එක කවරේට දැම්මත් අල්ලලා තිබ්බත් මොනවා කරත් ෆෝන් එකකින් ශබ්ද පිට වෙලා. ඒ කියන්නේ සවුන්ඩ් එක ඒ කියන්නේ ෆෝන් එක ඕෆ් කරන්නේ නැතුව කවරේට දාලා තිබිලා ඒ වගේ ප්‍රශ්න මතුවෙලා ඒකිනුත් ශික්කකු කරලා තියෙනවා. ඒ වගේම තමයි තවත් අවස්ථාවක් තමයි මේ ස්මාර්ට් වොච් අපි දන්නවා ජපාන් භාෂා ප්‍රවීණතා විභාගය ලියනකොට අපිට අනිවාර්යයෙන්ම ස්මාර්ට් වොච් පළඳින්න බෑ. ඉතින් ඒ පිළිබඳවත් ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනේ ඉස්සරහට. මොකද ඒ වගේ හරි ඒකට සමාන හරි ඔයගොල්ලෝ මොන හරි අරන් ගියොත් ඒකටත් ශික්කකු එහෙම නැත්නම් රෙඩ් කාඩ් දීලා එළියට දාලා තියෙන. ඒ විතරක් නෙමෙයි සාමාන්‍ය ඔයගොල්ලෝ වල උනත් ඒකේ සවුන්ඩ් එක මොන හරි සද්ද ඇහෙනවා නම් අන්න ඒ පොඩි පොඩි සද්ද වලට පවා මේ සැරේ ශික්කකු කරලා රෙඩ් කාඩ්ස් දීලා එළියට දාලා තියෙනවා. ඒ වගේ විතරක් නෙමේ ගොඩක් අය ඉඳලා තියෙනවා එලාම් වැදිලා ෆෝන් රින් වෙලා මේ හැම දෙයක් එක්කම ගොඩක් අයට එළියට යන සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි තවත් කතන්දරයක් QK එකේ. එහෙම නැත්නම් ඉන්ටර්වල් එකේදී ෆෝන් පාවිච්චි කරා කියලා ඒකටත් රෙඩ් කාඩ් දීලා තියෙනවා. ඉතින් මේක පොඩි ප්‍රමාණයක් නෙමෙයි මේ සැරේ ඉතා විශාල ප්‍රමාණයකට වෙලා තියෙනවා. මොකද මට සෑහෙන මැසේජස් ප්‍රමාණයක් ඇවිල්ලා තිනවා දැන් මොකද වෙන්නේ ඊළඟ පාර විභාගෙ ලියන්න පුළුවන් වේද මොකද්ද වෙන්නේ මේකෙන් කියලා. ඇත්තටම කිව්වොත් ඒ කොහොමද තත්ත්වය කියන එක තමන් කරපු වරද අනුව තමයි තීරණය වෙන්නේ ඊළඟ පාර එක්සෑම් එක කරන්න පුළුවන් වේද කියලා. මම ගොඩක් වෙලාවට හිතන්නේ ඊළඟ පාර එක්සෑම් එක කරන්න පුළුවන් වෙයි. නමුත් ඔයගොල්ලෝ ඊළඟ පාර කරනකොට මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඉන්ටර්වල් එකේදීවත් ෆෝන් එක අල්ලන්න යන්න එපා. ෆෝන් එක හරියට කවරේට දාලා අලවලා පැත්තකින් තියන්න. ඒ වගේම තමයි අනිත් එක ඔයගොල්ලෝ ස්මාර්ට් වොචස් ඒවා ඔයගොල්ලෝ අරන් යනවා නම් සද්ද ඇහෙන්නේ නැති දෙයක් අරන් යන්න. ඒ වගේම තමයි කොපි කරන්න හරි එහා පැත්තේ කෙනා දිහා බලන්න හරි මේ දේවල් වලට සූදානම්ින් යන්න එපා. මොකද JLPT exam එකට ගෙවන්නේ අපි පොඩි ගාණක් නෙමෙයිනේ. ඉතින් ලංකාවේ සල්ලි වලින් ගත්තොත් රුපියල් 15000ක් විතර ගාණක්. ඉතින් ඒක ලොකු ගාණක්. ඉතින් මේ වගේ ගාණක් ගෙවලා අපි අපරාධේ මේ විභාගේ ශික්කකු වෙනවා කියන්නේ. මොකද ඔයාගේ අනිත් එක තව අවස්ථාවක් තව මාස ගාණක් ඊළඟ විභාගයට බලන් ඉන්න සිද්ධ වෙනවා. ඔයාගේ ජීවිතේ පස්සට යන එක විතරක් නෙමෙයි ඔයාට ආර්ථිකවත් ලොකු පාඩුවක් වෙනවා. මේ හැම දෙයක් එක්කම ආයි එහෙම දේවල් කරගන්න එපා. පුළුවන් තරම් උපදෙස් අහන් ඉන්න හරියට මං හිතන විදිහට ඉස්සර නම් ෆෝන් අපි ඉන්ටර්වල් එකේදී ගොඩක් වෙලාවට මට මතක විදිහට ඉස්සර කාලේ බැලුවද කොහෙද එහෙම ඉන්ටර්වල් එකේ බැලුවට එහෙම ලොකු අවුලක් තිබ්බේ නෑ. මං හිතන්නේ මේක මේ මෑත කාලිනව ගොඩක් තද වෙලා තියෙනවා නීති රීති. ඉතින් ඒ නිසා ඉස්සරහට ඔන්න ඔයගොල්ලෝ JLPT ලියන්න යනකොට අනිවාර්යයෙන්ම ෆෝන් එක වහලා ඕෆ් කරලා කවරේට දාලා ඒ කවරේට හරියට අලවලා පැත්තකින් තියන්න. ඔරලෝසු ගෙනියනවා නම් සද්ද ඇහෙන්නේ නැති ඔරලෝසු ගෙනියන්න. ඒ වගේම තමයි එහා පැත්තින් කෙනා දිහා වුණාට වඩා බලන්න යන්න එපා. ඒ වගේම සද්ද කරන්න යන්න එපා. කෑ ගහන්න යන්න එපා. ඒගොල්ලෝ කියන විදිහට ඒ රූල්ස් ටික ආරක්ෂා කරගෙන විභාගෙට මුහුණ දෙන්න. නැත්තම් අර කලින් කිව්වා වගේ අපරාධේ ගොඩක් වෙලාවට වාගේ සල්ලි කාලයයි ඒ වගේ ජීවිතේ පස්සට යන එක තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක සැලකිලිමත් වෙලා ඉස්සරහට කටයුතු කරන්න. ඉන්ටර්වල් එකේදීවත් ෆෝන් එක අරන් බලන්න යන්න ඒවා පොඩක් ඉවසලා නේද? පස්සේ වරුණාට පස්සේ ඔයගොල්ලන්ට ෆෝන් එක බලන්න පුළුවන් වෙයි. ඉතින් මේ පිළිබඳව මට තොරතුරු දීපු ගොඩක් ළමයි හිටියේ. හැමෝටම ස්තුතියි මෙසේජ් කරලා මේ ගැන මට කිව්වට සහ මේ ගැන දැනුවත් කරන්න කියලා එයාලගේ ඉල්ලීම මත තමයි මම මේ වීඩියෝ එක කරේ. ඉතින් ඒ හැමෝටම ස්තුතියි. ඔයගොල්ලෝ එහෙමනම් ඊළඟ පාර එක්සෑම් එක සාර්ථකව කරගන්න කියලා මම ඔයගොල්ලන්ට සුබ පතනවා. එහෙමනම් ජය වේවා.